ආයුබෝවන් ට්‍රැක් මූවී වලට ඔයාලව ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ ඇමරිකානු යුද චිත්‍රපටියක් ඒ තමයි ග්‍රේහවුන්ඩ්. කතාවේ වැදගත් දේවල් ඉස්සරහට හෙළිවෙනවා. ඒ නිසා පරිස්සමෙන් බලන්න. කතාවේ වැදගත් දේවල් ඉස්සරහට හෙළිවෙනවා. ඒ නිසා පරිස්සමෙන් බලන්න. චිත්‍රපටිය පටන් ගන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලයේ වින්ස්ටන් චර්චිල් සහ ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ගේ කතාවලින් 1942 පෙබරවාරි මාසය උතුරු අට්ලාන්ටික් සාගරය නැව් සමූහයක් පෙන්නනවා. ඇමරිකාවේ ඉඳන් යුරෝපයට යන මේ නැව් කණ්ඩායමට උදින් යන යුද්ධ ගුවන් යානයක් තියෙනවා. ඒ ප්‍රදේශයට කියන්නේ කළුවල කියලා. ටික වෙලාවකින් මේ ගුවන් ආරක්ෂාව සපයන යානයට නැව් ටික දාලා ආපහු මූලස්ථානයට යන්න වෙනවා. මේ යන්නේ HX කියන නැව කණ්ඩායම. ගමනාන්තය ලිවර්පූල්. මේකේ හමුදා වතයින් සහ සැපයුම් අරන් යන නැව 37ක් තියෙනවා. ඒවාට ආරක්ෂාව සපයන්නේ ග්‍රේහවුන්ඩ් කියන යුද නැව ප්‍රමුඛ සැහැල්ලු යුද නැව 4ක්. නැව කපිතානයාගේ කුටිය ඇතුලේ දන ගහගෙන දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි ඇමරිකානු නාවික හමුදාවේ කමාන්ඩර් අර්නස්ට් එර්නී ක්‍රෝස්. මාස දෙකකට කලින් 1941 දෙසැම්බර් කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල නත්තල් කාලේ. අර්නී හෝටලේ ලොබියේ ඉඳගෙන ඉන්නවා එයාගේ ආදරවන්තිය එවලින් එනකම් බලාගෙන. එයා එනවා දැක්කම අර්නී ඉක්මනට නැගිටලා ඊවෝ පිළිගන්නවා. දෙනා කිට්ටුව තිබ්බ සෝෆා එකක වාඩි වෙලා තැගි හුවමාරු කරගන්නවා. අර්නී ඊව්වට නත්තල් ගහේ එල්ලන සැරසිල්ලක් දෙනවා. ඒකේ බයිබලයේ වචන ටිකක් තොටලා තියෙනවා. ඊයේ අද සහ සදාකල්. ඒ තැගෙකට සතුටු වෙලා ඒක එයාගේ නත්තල් ගහේ එල්ලනවා කියලා අර්නීට කියනවා. ඒත් ඊවු තෑග දෙකක් දෙනවා. නම මුලකුරු කොටපු සෙරෙප්පු ජෝඩුවකුයි අනිත් එක පුංචි සෙල්ලම් යුද නැවකුයි. අර්නී ටිකක් කලබල වෙනවා මේකේ තේරුම මොකක්ද කියලා. ඊවු පැහැදිලි කරනවා මේ ග්‍රේහවුන්ඩ් මෙහෙයුම තමයි එයා නායකත්වය දෙන පළවෙනි නැව ගමන කියලා මතක් වෙන්නයි ඒක දුන්නේ. අර්නී ඊවුට කියනවා එයාලා නෝෆෝක් වලට යනවා කියලා. ඊවුට හිතාගන්න බෑ මොකද එයා හිතුවේ එයාලා යන්නේ ට්‍රෙෂර් අයිලෑන්ඩ් වලට කියලා. අර්නී කෝට් එකෙන් ටිකට් එකක් අරගෙන නිවර්තන දූපතකට ගිහින් එයාට විවාහ යෝජනා කරන්න එයා එක්ක එන්න කියලා ඊවුගෙන් අහනවා. ඒත් ඊවු යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ආයත් වර්තමානයට ආවම අර්නී උදෑසන වැඩවලට සූදානම් වෙනවා. බදාදා දවස උදේ 8 සිට 12 දක්වා මුරයි. ගුවන් ආරක්ෂාව ලැබෙන්න තව පැය 50ක් තියෙනවා. අර්නී නැවට ගොඩ වුණාම රෑ මුරය කොහොමද ගිය කියලා අහනවා. නිලධාරීන් කියනවා ෆ්ලස සහ ෂැනන් කියන දෙන්නෙක් කලින් රෑ රණ්ඩු වුණා කියලා. ඒ වගේම නැවේ ප්‍රධාන සහයකයා සහ කෝකියා වෙන ජෝර්ජ් ක්ලීව්ලන්ඩ් අර්නීට කියනවා එයා උදේ කෑම ලෑස්ති කරනම් කියලා. මිනිත්තු කීපයකට පස්සේ අර්නී අනිත් නිලධාරීන්ට අණ කරනවා ෆ්ලසර්වයි ෂැනන්වයි එයාගේ කාර්යාලයට ගෙනලා. දෙන්න ඇතුළට ආවම කපිතාන් අර්නිගේ තද ස්වභාවය එයාලට දැනනවා. දෙන්නම වුණදේට සමාව ඉල්ලලා ආය එහෙම කරන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා. වාසනාවක්කට වගේ අනිත් යුද නැව දෙක වන හැරී සහ ඊගල් වලට ප්‍රහාරයක් එල්ලවෙන්න නිසා අර්නිට හදිසියේම නැවේ පාලන මැදිරියට යන්න වෙනවා. එයා ඉක්මනින් ප්‍රතිචාර දක්වලා දීකී කියන අනිත් යුද නැවටත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන් නිසා සූදානමින් ඉන්න කියනවා. එයාලා දිගටම රේඩියෝවෙන් කතා කරනවා. නැවේ ඉන්න හැමෝම අවධානයෙන් දෙපැත්ත බලමින් ඉන්නවා. එයාලා දැන් ටිකක් කලබල වෙලා වගේ ඒත් සංසුන්ව ඉන්න උත්සාහ කරනවා. අර්නී හැරීට එයාගේ ස්ථානයේම ඉන්න කියලා අණ කරනවා. එක් නිලධාරියෙක් විසිල් එකක් ගහනවා අර්නී නිවේදනය කරනවා එයාලා කරදරයක් ඉන්නේ කියලා. ජර්මන් සබ්මැරීනයක් යාලා කිට්ටුව ඉන්නවා කියලා හඳුනාගෙනවා. රේඩියෝ ක්‍රියාකරු දිගටම දැනුම් දෙනවා සබ්මැරීනේ එයාලගෙන් කොච්චර දුරින්ද ඒක තියෙන තැන ගැන. සබ්මැරීනේ දිගටම වතුර යටගෙන නිසා එයාලට සිග්නල් නැති වෙනවා. එයාලගේ රේඩාර් එකෙන් කිසිම දුරක් පෙන්වෙන්නේ නැති වෙනකම් හරියට හඳුනාගෙන බෑ.
සබ්මැරීනේ ගොඩක් කිට්ටුව කියලා තේරුණාම එයාලා යන්තම් නැව හලවනවා. සබ්මැරීනයත් ගැටීමක් හෝ පිපිරීමක් වළක්වදන. සබ්මැරීනේ විනාඩියට භ්‍රමණ 60ක අඩු වේගකින් යාරකිතර 1100ක් දුරින් එනවා කියලා එයාලා හිතනවා. ඒත් යාර 1100ක් යාර 1000ක් වෙනකොට එයාලට වේගය අඩු කරලා බලාගෙන ඉන්න වෙලාවක් නෑ. අර්නි අන්න කරනවා නැවසම්මත විදියට හරවන්න කියලා එයාලට යටින් ඉන්න සබ්මැරීනේ මඟ හරින්න. සබ්මැරීනේ තැනගෙන පැහැදිලි සටහනක් නැති නිසා එයාලට කේන්තියෙනවා. ඒත් පුදුමයකට වගේ ඒක එයාලට යටින් ඉන්නකොට හයිඩ්‍රොෆෝන් ශබ්දය කොච්චර සැරද කියනවා නම් බහරව ඉන්න නිලධාරියා හෙඩ්ෆෝන් එක ගලවලා හැමෝටම අනතුරු වඟවනවා. අර්නි අන කරනවා එයාලගේ නැවෙන් දියයට බෝම්බ rolling fire depth charges දාන්න කියලා. ඒක තදින් පුපුරනවා. මුහුදේ තෙල් පැල්ලම්වත් සුන්බුන්වත් පාවෙන්නේ නෑ. සබ්මැරිනේ ගැන ආයෙත් කිසිම සලකුණක් නැති නිසා එයල්ලගේ බලාපොරොත්තු නැතිවෙන්න කිට්ටු වෙනවා. ඒත් නැවේ උඩතට්ටුවේ ඉන්න අය කෑගහනවා තෙල් පැල්ලමකුයි. සුන්බුනුයි වතුරේ පාවෙනවා කියලා. ඒ කියන්නේ එයල්ලා සබ්මැරීනය සාර්ථකව පරාජය කලා කියන එක. හැමෝම සතුටින් සමරනවා. අර්නි හැමෝටම විශේෂයෙන්ම එප්ස්ටයින්ට සුබ පතනවා. පළවෙනි ප්‍රහාරය එල්ල වුණාට පස්සේ ලුතිනන් නිස්ට්‍රෝම් එයා ළඟට ඇවිත් එයාලගේ නැවේ සහ අනිත් නැවවල තත්ත්වය ගැන වාර්තා කරනවා. අනිත් පැත්තෙන් ක්ලීව්ලන්ඩ් දකිනවා අර්නි එයා ලැස්ති කරපු කැම මොනවක් කාලා නෑ කියලා එයා වෙලාවෙන් වෙලාවත් ඒ කැම මාරු කළත්. ඒත් අර්නිගේ හිත කාර්යබහුලයි. මොකද මේ එයාගේ පළවෙනි යූබෝට් සබ්මරීන් ජයග්‍රහණය. ටික වෙලාවකින් එයාලගේ විවේකය ඉවර වෙනවා. මොකද එයාලගේ කණ්ඩායමේ නැවේ දෙකක් දෙස්පුටිකෝ සහ කඩේනා ගිනි අරන් දිය යටින් ටෝර්පිඩෝවක් එනවා එයාලා දකිනවා. එයාලට තේරෙනවා ජර්මානුවන් තවම වැඩේ අතේරලා නෑ කියලා මේ තවත් ප්‍රහාරයක්. අර්නි අය අනිත් නැවයෙක් කතා කරලා කඩේනා එකේ අයව බේරගන්නවා. අනිත් පැත්තෙන් එප්ස්ටයින්ට ආයත දිය යටින දුරින් එන ශබ්ද ඇහෙනවා. ටිකෙන් ටික හැරි ඩිකී සහ ඊගල් නැවවලින් ග්‍රේහවුන්ඩ එකට කතා කරනවා. එයාලට සැබ්මරීන රේඩාර් වලට අහුවෙනවා කියලා. හෙමින් ජර්මන් සැබ්මරීන 6ක් මතුවෙනවා. මේ සැබ්මරීන වලින් එන සංඥා සහ කොමොඩෝර්ගෙන් ලැබෙන පණිවිඩයෙන් කියවෙන්නේ ජර්මන් බතයින් සැතපුම් 3ක් වගේ කිට්ටුව ඉන්නවා කියලා. අර්නි ඒවාට වෙඩි තියන්න අන කරනවා. ඒත් ඒවා ආයත වතුර යටින නැවා. අවාසනාවකට රේඩාර් එකත් දැන් හරියට වැඩ කරන්නේ නෑ. රූඩල් එයාට පුළුවන් හැමදේම කරනවා. කවමත් පදාදා දවස් ඒත් සවස් 4 සිට 8 දක්වා මුරය. ඩෝග් වොච්. ගුවන් ආරක්ෂාව ලැබෙන්න තව පෑ 36යි. එයාලට වේගය අඩු කරන වෙනවා නැත්නම් ටර්බයිනේ පිච්චිලා නැවම පිපිරෙන්න පුළුවන්. දුරින් ආධාර ඉල්ලන රොකට් සංඥා පේනවා. රෑවෙලත් සබ්මරීන දිගටම පහර දෙනවා. ග්‍රේහවුන්ඩ එක ප්‍රතිප්‍රහාර දෙනවා. එයාලා වෙඩි තියනවා. පස්සේ තමයි තේරෙන්නේ මිත්‍ර පාක්ෂික නැව එකිනකාට වෙඩි තියාගන්නවා කියලා. අර්නි වෙඩි තැබීම නවත්වන්න අන කරනවා. ඒ වගේම විශාල ඇමරිකානු නැවක් එයාලට ගොඩක් කිට්ටුවට එනවා. දෙක යන්තම් එකිනක ගැටෙන්නේ නැතුව බේරෙන්නේ. එයාලගේ තවත් නැවක් පිපිරිලා යනවා. සබ්මරීනේ පිල්ත්‍රෝවර් එකක් නිකුත් කරනවා. ඒක හරියට බොරු බෝම්බයක් වගේ. රේඩාර් එකට ඇහෙන්නේ ඒක විතරයි. දිය යට මොකක් හරි තියනවා කියලා හිතාගෙන එයාලා දිගටම වෙඩි තියනවා. පස්සේ තමයි තේරෙන්නේ ඒක ඇමක් කියලා. අනිත් පැත්තට නිලධාරීන් අර්නිට කියනවා විනාශ වුණ නැවෙන් දිවිගලවාගත් අය එයාලා දිහාට පීනගෙන එනවා කියලා. මේ මිනිසුවන්ව බේරගන්නවද නැද්ද කියලා තීරණය කරන්න එයාට මිනිත්තුවක් යනවා. අන්තිමට එයාලා ඒ අයව බේරගන්න තීරණය කරනවා. චාලි එයාට කියනවා තවත් නැවක් පිපිරුණා කියලා. ඒ සවුත්ලෑන්ඩ් එක. එයාලා ආධාර ඉල්ලන සංඥාවක් දෙනවා. ඒ නැවෙන් මිනිස්සු 28 දෙනෙක් ආරක්ෂිතව බේරගෙන තියෙනවා. ඊට පස්සේ හැරි නැවේ කැපිතාන් ආයෙත් ග්‍රේහවුන්ඩ් එකට කතා කරලා ඉලක්කය එයාලගේ සීමාවෙන් එළියට ගියා කියලා දැනුම් දෙනවා. කෝල් එක ඉවර වුණාට පස්සේ ජර්මන් සබ්මරීනේ කැපිතාන් අලුවෘකයා එයාලගේ රේඩියෝ පද්ධතියට ඇතුළු වෙලා පණිවිඩයක් දෙනවා. මොන දේ වුණත් එයාලා මෙයාලව මරනවා කියලා, එයාලා පරදිනවා කියලා පිළිගන්න කියලා.
ඒ පනිවිදයනේ අර්නීට හොඳටම කේන්ති යනවා. රාත්‍රිය අවසන් වෙන්නේ හැමෝම එකනෙකාට වෙඩි තියා ගනිමින්. බහුවදා බ්‍රහස්පතින්දා පාන්දර 4 සිට 8 දක්වා මුරය. ගුවන් ආරක්ෂාවට තව පැය 26යි. ප්‍රධාන නිලධාරීන් කාර්යාලය වට එකතු වෙලා කලින් රෑ සිදුවුණු හානි ගැන පර්ණිට දැනුම් දෙනවා. නැව් 5ක් විනාශ වෙලා වෙස්කෝ, සවුත්ලෑන්ඩ්, කෝනිං, පෝම්බර්ටන් සහ පවල්. නැව් දෙකකට වෙන වෙනම හානි වෙලා. දිවි ගලවාගත් අය 24යි. මරණ 210ක් තහවුරු කරලා තියෙනවා. මේ සිදුවීමෙන් ජීවිත හානිවීම ගැන අර්නිට ලොකු දුකක් දැනෙනවා. එයා ජනේලෙන් එළිය බලනකොට හැරි නැවෙන් කෝල් එකක් එනවා, ඉලක්කය පේනවා. ප්‍රශ්නය තමයි මිස්ටර් ෆිපල් කියන විදියට එයාලට පිටිපස්සේ තියෙන හැම නැවක්ම ආවරණය කරන්න තරම් වෙඩි බලයක් නෑ. අර්නි චාලිට කතා කරලා මේ යුද්ධයෙන් බේරිලා ඉන්න නම් නීති කඩන්න කියනවා. නැවේ අනිත් පැත්තෙන් එප්ස්ටයින් ආයත අනතුරු අඟවනවා, ජර්මන් සේනා ආයත කිත්තු වෙනවා කියලා. එයාලා සාර්ථකව ඒකට වෙඩි තිබ්බත් ඒක මදි. ඩිකී නැවේ කපිතාන කෙලින්ම අර්නිට කියනවා. ඩිකී නැවේ අලු වෘකයාට පහර දෙනකොට සතුරන්ට වෙඩි තියන්න එයාලා එයාලගේ කොටස කරනවා කියලා. ඩිකී නැවේ අලු වෘකයාට පහර දෙන අතරේ අලු වෘකයා ග්‍රේහවුන්් එකට එල්ල කරපු ටෝර්පීදෝ දෙකක් මගහරින්න ග්‍රේහවුන්් එකට පුළුවන් වෙනවා. ඩිකී වාර්තා කරනවා එයාලා සබ්මැරීනයට වෙඩි තියබ්බා කියලා. ඒත් ඒක විනාශ වුණාද කියලා විශ්වාස නෑ. මොකද ඒක ටිකක් හෙමින් වතුර යට යනවා විතරයි පේන්නේ. ඒක දිගටම වතුර යට තියෙන නිසා එයාලට හරියට වෙඩි තියන්න බෑ. එයාලගේ කාලතුවක්කුත් හෙලවෙන්නේ නැති නිසා ඩිකී ආයෙත් එයාලට උදව් කරනවා. ග්‍රේහවුන්් එක පෙළපැත්තකට සබ්මැරීනයකින් පහර දෙනවා. ඒත් එයාලා ප්‍රතිප්‍රහාර දීලා මේ පාර ඒක විනාශ කරලා දානවා. එයාලා කාර්යාලයේ ඉන්නකොට බිල් චාලිට ඇර්නිට හානි ගැන වාර්තා කරනවා. එයාලගේ මිනිස්සු 6 දෙනෙක්ට හානි වෙලා. 3 දෙනෙක්ට තුවාලයි. බොනර්, මයර් සහ ෆෝබ්‍රික් එයාගේ තත්ත්වය බරපතලයි. නරකම දේ තමයි 3 දෙනෙක් මැරිලා. පිසානි, මාක්ස් සහ ක්ලීව්ලෑන්ඩ් එයාලගේට බෙල්සා කරනවා. මියගිය සෙබළුන්ට ගෞරව කරනවා. නැවේ ඉන්න හැමෝම උඩ තත්තුවට එකතු වෙලා ඒ 3 දෙනාට වෙඩිමුර ආචාරයක් පවත්වලා එයාලගේ ජීවිත පූජාව සිහිපත් කරනවා. එයාලා මලසිරුරු මුහුදට බාර දෙනවා. ඒ අවමංගලය සේවයෙන් පස්සේ පර්ණිට දැනගන්න ලැබෙනවා ඊගල් ලැබයට පූජ ලැබෙනවා. එයා තවත් විස්තර අහනවා. ඒත් කොංග ගුස්ටාව් නැවත් පිපිරිලා කවුරුත් බේරිලා නෑ. එයා දුකෙන් ෆෝන් එක තියෙනවා ග්‍රේහවුන්ඩකෙන් සමුගන්න ලැබෙනවා කියලා. ඒ දවසෙම රෑ 8:12 අතර ගුවන් ආරක්ෂාවට තව පෑ 14යි. කාර්ලින් කියනවා එයා හබත්ගෙන් මුරය බාරගන්න සූදානම් කියලා. ගිය පෑ පුරාම වුණු දේවල් නිසා හැමෝම මහන්සියෙන් සහ විඩාවෙන් ඉන්න නිසා එයාලා මාරු වෙනවා. අර්නි ජනේලෙන් එළිය බලනවා. විනාශ වුණු නැවකුයි ඒකෙන් බේරුණු අයවින් බේරගන්නවා දකිනවා. ඉගල් නැවෙන් ග්‍රේහවුන්් එකට කෝල් එකක් එනවා. නැව අතෑරලා යන්න අවසර ඉල්ලලා. අර්නි ඒකට අවසර දීලා එයාලත් එක්ක යාත්‍රා කළාට නැවට ස්තුති කරනවා. කලින් දවසේ ක්ලීව්ලෑන්ඩ් මැරුණ නිසා අලුත් සහයකයා පිට්ස් වැරදීමකින් අර්නීට ක්ලීව්ලෑන්ඩ් කියලා කතා කරනවා. අර්නි චාලිට තට්ටුවෙන් එළියට කතා කරලා එයාලගේ ඊළඟ සැලසුම් ගැන කපා කරනවා. මොකද ඩිකී සහ හැරි ඇතුළු එයාලා හැමෝගෙම ඉන්දන ඉවර වෙන්න ලන් නිසා අවිවල බලය අඩු නිසා එයාලාට තවත් ජර්මන් නැවවලට පහර දෙන්න බෑ. ජර්මන් සබ්මැරීනවලට පහර දෙන්න ගුවන් ආධාර එවන්න කියලා එයා නාවික හමුදා මූලස්ථානය ඇඩ්මිරල්ටි උදව් ඉල්ලනවා. එයාලට හදිසි උදව් ඕන කියලා පණිවිඩයක් යවනවා. උත්තරයක් එනකම් බලාගෙන ඉන්නකොට අලු වෘකයාගේ කැපිතාන් ආයෙත් එයාලගේ රේඩියෝවට කතා කරලා අනතුරු අඟවනවා එයාලා හැමෝම මැරෙනවා. එයාලා හිතන්නවත් නැති වෙලාවක පහර දෙනවා කියලා. වාසනාවකට නාවික මූලස්ථානයෙන් ඉක්මනු උත්තරයක් ලැබෙනවා උදව එන ගමන් ඒත් පෑ 4ක් ඉන්න වෙනවා කියලා. සිකුරාදා උදේ 8 සිට 12 දක්වා ගුවන් ආරක්ෂාවට තව පෑ 3යි.
අර්නිගේ කකුල් තුවාල වෙලා ලේ ගලන නිසා පනිවිඩකරුගෙන් එයාගේ සෙරෙප්පු දෙක ගෙන්න කියනවා. එයා ඊවි දීපු නම කොටපු සෙරෙප්පු දෙක දාගන්නවා. එයා සෙරෙප්පු මාරු කරනකොට ඉලක්ක දෙකක් එයාලා එනකම් බලාගෙන ඉන්නවා. ඒ අයත් ජර්මන් සබ්මෙරින්. සැතපුම් 100කටත් වඩා අඩු දුරකින් ඉන්නේ. අලු වෘකයා අයත් කියනවා අද එයාලා හැමෝම මැරෙනවා කියලා. ඊට පස්සේ අර්නි පනිවිඩකරුගෙන් තව කොපි ටිකක් ඉල්ලනවා. ප්‍රහාරය අයත් පටන් ගන්නවා. එයාලගේ තුවක්කුවලට සහ කාලතුවක්කුවලට ප්‍රමාණවත් උණ්ඩ නැති නිසා එයාලට එල්ල කරන තෝර්පිඩෝ දෙක මගහරින්න එයාලා උපරිම උත්සාහ කරනවා. වාසනාවකට ඒක තෝර්පිඩෝවක් එයාලාගේ නැවේ ගැටුනත් ඒක පිපිරෙන්නේ නෑ. අවස්ථාවක් ලැබුණම එයාලා අන්තිම වැඩිල්ල තියෙනවා. ඒකේ ප්‍රධාන කොටසට වදිනකම් සබ්මැරිනය උඩට පාවෙනවා. මුළු නැවෙම පිපිරෙනකම් එයාලා දිගටම වැඩි තියෙනවා. ඒක සාර්ථකව විනාශ කරන්න ලැබීම ගැන එයාලා සතුටු වෙනවා. ඒත් සටන තවම ඉවර නෑ. මොකද අනිත් පැත්තේ තවත් ජර්මන් නැවක් බලාගෙන ඉන්නවා. දෙවනි සබ්මැරිනය කොහොද කියලා ග්‍රේහවුන්ඩ් එකට පේන්නේ නෑ. එයාලට උණ්ඩත් දැන් සැහැනෙන්න අඩුයි. ඒත් වාසනාවකට ගුවන් ආරක්ෂාව ඇවිත් සබ්මැරිනයට විරුද්ධව සටන් කරන්න එයාලට උදව කරනවා. ගුවන් යානය ඒකේ පියාපත් වලින් බොම්බ දාලා සබ්මැරිනය පිපිරවලා පරාජය කරනවා. එයාලා සාර්ථකව හැම සතුරෙක්ම විනාශ කරනවා. එයාලගේ ගමන ඉවර වෙන්න කලින් HMS ඩයමන්ඩ් කියන බ්‍රිතාන්‍ය නැවක් එයාලා ළඟට එනවා. ඒකේ කපිතාන් අර්නි එක්ක කතා කරලා එයාගේ පළවෙනි මෙහෙයුමට සහ ජයග්‍රහණයට සුබ පතනවා. ලන්ඩන් දෙරිවලට යනකම් එයාලටත් එන්න ඕනද කියලා ඩයමන්ඩ් නැවවෙන් අහනවා. ඒත් අර්නි කියනවා එයාලට ඉන්දන නැති නිසා නැව කණ්ඩාය නවත්තන්න ඕන කියලා. ඩයමන්ඩ් නැව එයාගේ තීරණය තේරුම් අරගෙන අතරමං මුණු හැරි, ඩිකි සහ ඊගල් වගේ නැවවල මිනිස්සුන් බේරගන්නවා. දිග දවස් 3කට පස්සේ එයාට එයාගේ කුටියට ගිහින් විවේක ගන්න පුළුවන් වෙනවා. ඒක නැවේ ඉන්න හැමෝවම පුදුම කරනවා. එයා කුටියට යන්න හදනකොටම සද්දයක් නිසා තට්ටුවෙන් එළිය බලනවා. ඒ සද්ද එන්නේ HMS ඩයමන්ඩ් එකට නැගපු අනිත් යුද නැවවල සෙබළුන්ගේ. එයාලා ග්‍රේහවුන්ඩ් එකට කෘතඥතාව පළ කරමින් කෑ ගහනවා. බේරුණු අයවයි සෙබළුවනුවයි බලනකොට අර්නිට ඇදෙනවා වගේ වෙනවා. චිත්‍රපටිය ඉවර වෙන්නේ අර්නි නිදාගන්න කලින් මුලින්ම ඇග් හෝදගෙන ආයෙත් දෙවියන්ට ප්‍රාර්ථනා කරලා බේරෙන්න ලැබීම ගැන ස්තුති කරනවා. ඊට පස්සේ එයා ඇඳට ගිහින් නිදාගන්නවා.